හරි. ඒ කවුද මේ PS 0.40 කියන්නේ? මම මෙහෙම හිතලා බලන්න. හරි හරි අවුලක් නැහැ කවුරුත් මේ දැන් ඔයාලා මෙන්න මේ ටික පොඩ්ඩක් දැනගන්න ඕන. හරිද? Addition, subtraction, multiplication, division, reminder. Addition කියන්නේ එකතු කිරීම වල දානවා. Subtraction අඩු කිරීම. මේක ගුණ කිරීම අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකේදී මේ ස්ටාර් මාක් එක දාන්නේ. මෙයා අ, බෙදීම කොහොම නෙවෙයි දාන්නේ බෙදීම රිමයින්ඩ් එකට දාන්නේ percentage mark. හරිද? දැන් හිතන්නකෝ අපිට තියෙන සංඛ්‍යාව 11යි 2යි කියලා. ඔන්න 11යි 2යි තියෙනවා. ඔන්න දැන් 11යි 2යි මම එකතු කරනවා. 13යිනේ. ඔන්න 11න් දෙකක් අඩු කරනවා. 9යිනේ. මේවා වලට අවුල නැහැ වලට තේරෙනවා. හරිද? දෙකකින් වැඩි කරපුවාම 22යි. 11 දෙකෙන් බෙදනවා. මෙතන 11 දෙකීමද රිමයින්ඩ් එක කියන එක ශේෂය වගේ. ඉතිරිය කොච්චරද කියලා දාන්න තියෙන. දැන් 11 බෙදීම දෙක අපි දීර්ඝව ගියොත් 5යි 5 වරක් දෙක 10යි 1යිනේ. දශම වලට යන්න එපා. මෙහෙම තියේදී මෙයාට තමයි අපි ඩිවිෂන් එක කියලා කියන්නේ. හොඳද? ඩිවිෂන් කියලා අපිට උත්තරේ එන්නේ මේක. රිමයින්ඩ් කියලා කියන්නේ ඉතිරිය. ශේෂය තමයි රිමයින්ඩ් කියලා කියන්නේ. මම මේවා කියන්නේ අර අපේ ඒත් ඇසෙස්මන්ට් එකේ අහලා තිබුණා මේ රිමයින්ඩ් එක. මං හිතන්නේ මමත් වැරදිද කොහොද උත්තරේ ලිව්වේ මේ අර පැටලෙන නිසා ඩිවිෂන් එක ඒ කියන්නේ ඔයාලට දැන් ප්‍රශ්නයක් ඉතින් දශම වලට ගිහිල්ලාමද කරන්න ඕන කියලා එහෙම නෑ මෙන්න මෙතනින් ඉතිරි වෙන එකට තමයි රිමයින්ඩ්. එතකොට මෙයා 5යි මෙයා 1යි. හරිද? පැහැදිලි නේද? අවුලක් නෑනේ කාටවත්? අවුලක් නැහැ. හ්ම් හරි. හරි එහෙනම් අපි ඉක්මනට දැන් ඔයාලා මට කරලා දෙන්න ප්‍රශ්නයක්. හරිද? කොලේ ලියලා මට උත්තරේ එවන්න මම මේක මකන්න නැතුව තියන්න. මේ මකන්න එහෙම පැක්කක්වත් නෑ මේ ටික. හරි. මුකුත් මම මෙහෙම කියනවා. ඔයාලා ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකක් ලියන්න ඕන ඉන්ටිජර්ස් දෙකක් තියෙනවා. හරිද? එකක් x එකක් y. x සමානයි 6යි. y සමානයි 3යි. හරිද? x සමානයි 6යි y සමානයි 3යි. ඔයාලා මට මේකේ සම් එක අරන් දෙන්න ඕනේ. ඩිෆරන්ස් එක අරන් දෙන්න ඕන. ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එක කියලා කියන්නේ ගුණිතයට. ප්‍රොඩක්ට් එක දෙන්න ඕන. ඩිවිෂන් එක දෙන්න ඕන. අර දීපු පහම දෙන්න. ඩිවිෂන් එක රිමයින්ඩ් එක. මෙච්චරයි. ඔව්. ওই ටික මොනේ විනාඩි 5ක් දෙන්න. මට උත්තර ඕනේ නැහැ. මට කෝඩ් එක ඕන. උත්තරේ ඔයාලට ඕන නම් උත්තර හදලා ලියන්න. මට උත්තරේ නෙමෙයි වැදගත් කෝඩ් එක. මොකෙන්වත් දාලා හැම ලියන්න එපා. උත්තර හදලා කියන්න කොහොමද එන්නේ කියලා. 27යිනේ වෙලාව. 32 32 වෙද්දි ඔක්කොම ලෙවලා තියන්න.
මේ තව එකක්. ඔයාලා ඇවරේජ් එකත් හොයලා කියන්න ඕනේ මේකේ. දීපම මොකද්ද? මම ඔයාලට දැම්ම හරිද බලන්න. ආයි. ලිහිණි ඇවරේජ් එකත් ඕනේ. හරි වා ඒක අන්තිමටම ප්‍රින්ට් වෙන දාලානේ. තැනට දැම්මා. ඔව් හරි අන්තිමට දාලා තියෙනවා. හරි. මගේ උත්තරේ හරි. හරි රෙබෙකා වගේත් හරි. අනික් කට්ටියත් මොන බලන්න. ඊ අඩෝ කවුද සිරාවට PS බින්දුවයි 40. ඒ කතා කරන්න කවුරු හරි කවන්නේ 0.40. ඒකනේ. ඔයාලා දන්නේ නැද්ද රෙබෙකා? මම හිතුවා උඹලා දන්නේ නැති. ඒ මන් දන්නේ නැහැ. මම කොහොමද තමයි දැක්කේ. ඇවේ 11ක් වෙලා තියෙනවා මම ඒකයි බැලුවේ කවුද වැඩි ඇවිත් තියෙන්නේ කියලා. 0.40 පොඩ්ඩක් කතා කරන්න කවුද කියලා. කවුරුන්වත් කමක් නැහැ කතා කරන්න. තොර දෙටුවේද්ද? අයියෝ රෙබෙකා පොඩ්ඩක් ඉන්නකෝ. කවුදනේ? ඈ? මේ මගේ කවුද? මම මේ නම වෙනස් කරා. කවුද කට හොඳින් කතාද කවිඳු. දන්නේ?
කවිඳු. ඇයි කවිඳු අනිත් ඔක්කොම අයියේ. දාගෙන ඉතින් එයාලගේ නම්බර්ස් මාත් දාගත්තා කවිඳු ඊට පස්සේ. අනේ කවිඳු. කවිඳු අයියාද? කේස් ඔව් කේස්. එයා BS නෙමේද? නෑ. එතකොට එයා 11ක්ම හැම වැරදි. ලෙක්චර් එකකටම යනවා. එයා හැම ලෙක්චර් එකකටම යනවා. ඒක වෙනම කතාවක්. හරි දැන් කවිඳු හරි. එයා දැන් 9 වෙනකන් යන්නේ 11ක් උනේ කොහොමද? නෑ කලින් 11ක් හිටියා මීටින් එකේ කලිනුත්. නම් ලකුණු කරමු. මං කරන්නද? බයින් නැත්තම්. කෝඩ් එක ලියලා ඉඳපන්. මට හිතනවා ඔකේ කියලා. කෝ වර්ෂානි නම් ලකුණු කරාද? නෑ මට බැන්නනේ. කවුද? රෙබෙකා බැන්න. ඇයි? මං හොයාගන්නම් කවුද ඒ කියලා. කවුද කවුද දැනගන්න ඕනේ. මං කියන්න ඉන්න කට්ටිය. තරුෂි ඉන්නවා, මං ලිහිණි ඉන්නවා, කවිඳු ඉන්නවා. මම මේ 0.2 හංසිනී කියලා හිතන්නේ. එයා ඉන්නවා, හසිනි ඉන්නවා. ඊට පස්සේ ඡායා අඩෝ මේ ඉන්නවා. 10 කවුද? 10 කියන්නේ මෙයා නෙතුමි. මම මේ අනිත් කට්ටිය දන්නවා මං දන්නේ නැති අනිත් 0.2 විතරයි. 0.2 අරයනේ හංසිනීනේ. හරි කියනවා. නේද? ඒක තමයි. මං ඊයේ DP එකෙන් දැනගන්නේ කියන්නේ ප්‍රොෆයිල් පිච් එකෙන් දැනගත්ත ඊයේ කුප්පියේ. අශානි ඈ? මොනවද මේ කරන්නේ? වැරද්දක් තියෙනවා ගිහින් බලන්න මොකක්ද වැරද්ද කියලා. ඒ මගේ මනස මේ වෙනතකට ව්‍යාකූල යොමු වුණා. ව්‍යාකූල වෙලා තියෙන මනස. වෙනතකට යොමු වුණා. මගෙත් වෙනතකට යොමු වෙලා දෙන්නේ නැත්නම්. අපි ඔබ වීගෙන එනවා.
නිදිමතකුත් එනවා. අනේ මේ අනේ මේ මම මේ චාරුගේ හරි පොඩ්ඩක් ඉන්න. ඔයාගේ ඔක්කොම ටික හරි. මිස්තුමි යසයි එක්සෑම් එකකට ගිහින් නැතු මෙහෙම system.out.println කියන එකට කමා දාගෙන යන්න. දෙයි ලකුණු ටික. ඩොට් එක පේන්නේ නැහැ වෙන්න බෑද? නෑ බං system out println එක නෑ. අර කමා දාන්නේ අපි. ආ ඒකයි මේ ආ තියෙන්නේ. සම්මැලි හිතුණා. හරි ඔයාලා ඔක් කරන් යන්කෝ මම පොඩි වැදගත් එකක් කියන්නම්. හරි නෙත්තුමි දැන් කොහමද පැටවිලා තියෙන්නේ. හොයාගත්තනේ. කවුද මේ කවිඳු අයියා. ඔයා මේ කරලා තියෙන විදිහ හරි අයියේ ඒ කියන්නේ මේ එකපාරේ එකකම මේ මොකද්ද? එක ප්‍රෝග්‍රෑම් එකේම ඔක්කොම ටික කරන්න ඕනේ. ඒ කියන්නේ සම් එකට වෙනම ඩිෆරන්ස් එකට වෙනම එහෙම ඕනේ නැහැ. ඔක්කොම එකම එකේ කරන්න. ඔයා මේ කරලා තියෙනවා හරි. එකම එකේ ඔක්කොම ටික දාන්න. මං පෙන්නන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. වැරදි නැහැ හරි. ආශානි වැරද්ද දැනගත්තද? ඌ සෙමිකෝලන් දාලා නෑනේ. ඔව් සෙමිකෝලන් දාලා නැත. නෙතුනි හරි. ඔයාලා මේ පොඩි දෙයක් ඇවරේජ් එක ගන්නකොට විතරයි ඩබල් කියලා දාන්න ඕනේ. මොකද මේ ඇවරේජ් එකනේ දශම වලින් එන්න පුළුවන්. දැන් ඩිවිෂන් එක දශම වලින් එන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපි බෙදුවොත් දශම එනවා. හැබැයි ඩිවිෂන් එකට ඩබල් දාන්න ඕනේ නැහැ. මොකද අපි අර උඩ සංඛ්‍යාව විතරනේ ගන්නෙ. එතකොට ඒක ඉන්ට් එකක් සහ රිමයින්ඩර්. රිමයින්ඩර් එකත් අපි ගන්නෙ මේ ඉන්ටිජර් එකක්. එතකොට ඒ දෙකට ඩබල් දාන්න ඕනේ නැහැ. මේ ඔයාලා හරි කරන් යන්න. මම පෙන්නන්නම් කරන විදිහ නැත්තම් මේ ගොඩක් වෙලා යනවා අපිට තව කරන්න තියෙනවා. ස්කෑන් ඉන්පුට් නිසා. හරි. හරි මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා මේ තියෙන්නේ මේ මම කරපු එක. සෝරි. මේක my name නෙවෙයි වෙන්නේ. මෙතන දාන්න අර ඔක්කොම ඒවා මෙතන තියෙනවනේ. හරිද? ඔයාලා ගොඩක් අය මෙහෙම කරලා තිබ්බේ. පේනවනේ හැමෝටම. මේ තියෙන්නේ ආපු උත්තර ටික. පේනවනේ ඔක්කොම වලට. රිමයින්ඩ් ඇවරේජ් එක සම් එක දෙකෙන් බෙදලා. ඒතකොට ඇවරේජ් එකට විතරයි සාමාන්‍යයෙන් ඩබල් වැටෙන්නේ. මොකද ඇවරේජ් එක මේ දශම වෙන්න පුළුවන් නිසා. අනික් පාට මේ එහෙම ඕනේ නැහැ. කාට හරි මේ කෝඩ් එක ලියා ගන්න හරි ස්ක්‍රීන් වලට ගහ ගන්නවා නම් කරගන්න.
හරි. ඔක්කොමලට එහෙනම් මේක දැන් ප්‍රශ්න නැතති කියලා හිතනවා. කට්ටිය කරලා තිබ්බනේ ඒක. කවුද මේ PS 0.02 ඔයා එවල තිබ්බේ නැහැ මට කරලා වඩා අවුලක් නැහැනේ. අවුල නෑ මතකට. හ්ම්. හරි. දැන් ඉතින් අපි මේක නතර කරමු. දැන් ඔයාලට තේරෙනවනේ කොහොමද මේ මේන් මෙතඩ් එක දාන්නේ එරර් එකක් එන්නේ කොහොමද? ඒවා කියලා තේරෙනවනේ සින්ටැක්ස් කියන්නේ මොනවද කියලා. අපි දැන් යන් ස්කෑන් ඉන්පුට් වලට. හරිද? ස්කෑන් ඉන්පුට් වලට යනකොට ස්කෑන් ඉන්පුට් කියලා කියන්නේ මේ අපි ඒ කියන්නේ යූසර් දැන් අපිට මේ හැමතිස්සෙම මේ ප්‍රශ්නේ එන්නේ නැහැ දැන් අපිට ප්‍රශ්නේ එන්නේ එක එක නම්බර්ස් වල අපිට ඕන නිකන් දැන් කැල්කියුලේටර් එක වගේ හදා ගන්න ඕනේ මේක ඕනම නම්බර්ස් දෙකක් දුන්නම මේ දෙන්න එකතු කරන්න අඩු කරන්න කියලා අපිට එහෙම එන්න පුළුවන් හරිද අපිට දැන් මේ මෙහෙම නෙවෙයි නම්බර්ස් තුනක විතර ඒවත් ඕනේ නා ඒක නිසා අපි පාවිච්චි කරනවා يعني අපිට ඕන නම්බර්ස් දාගෙන කරන්න අපි පාවිච්චි කරනවා ස්කෑන් ඉන්පුට්. හරිද? ස්කෑන් ඉන්පුට් කියලා කියන්නේ යූසර්. ඒ කියන්නේ භාවිතා කරන්නගෙන් ගන්නවා කියන එක. හරිද? කවුරු හරි එක්කෙනෙක්ව ලෙෆ්ට් වෙලා දිනවා මට හොයාගන්න බෑ කවුද කියලා. සතුට. සතුරුනේ. හරි. රෙකෝඩින් එක දෙමු. දැන් අපි ඉන්පුට් එකක් ගන්න එකකින් මම කිව්වේ ඔයාලට යූසර් එකෙන් ඉන්පුට් එකක් ගන්න එක. හරිද? input from user. මේකෙදි අපි පාවිච්චි කරනවා වැදගත් එකක් අපි ඒකට කියන්නේ ස්කෑනර් කියලා. හරිද? ස්කෑනර් ඉන්පුට් කියලා අපි ඒකට කියන්නේ. නිකන් ස්කෑන් කරලා අරගෙන වගේ කියන අර්ථයෙන් අපි ඒක කියන්නේ. දැන් මේ අපි මෙහෙම යූසර් ගෙන් ඉන්පුට් එකක් ගන්නකොට අර කෝඩ් එක තව පොඩ්ඩක් වෙනස් වෙනවා. අපි කලින් කෝඩ් එක දාගෙන හිටියානේ. ඒක තව ටිකක් වෙනස් වෙනවා. අපි හරිද? මේකෙදි අලුතින් ඇඩ් වෙනවා ස්කෑන් එක අපි ඉම්පෝට් කරලා පෙන්නන්න ඕන. හරි. ඒකට වෙනම මේ ලයින් එකක් යන්න ඕනේ. ඒ කියන්නේ ඉන්පුට් එකක් ගන්න පුළුවන් විදිහට මේ කෝඩ් එක හදන්න අපි කොටසක් දාන්න ඕනේ. ඒකට අපි කියනවා ස්කෑන් එක ඉම්පෝට් කරනවා. ඔයාලට මතක නම් මෙහෙම එකක් දානවා මතකද? import java scan. හොඳද? මම මේ ලියලාම පෙන්නන්නේ එකක් එක මට අතුරුවක් අනිත් එක ඔයාලා ලියලා පුරුදු වෙන්න පුළුවන් තරම් ප්‍රැක්ටිකල් එක්සෑම් එක නොවන නිසා මේක හරිද Java util scan මෙතනදී scan එකේ සෝරි මෙතන ඩොට් එකක් නැහැ මෙතන scan එකේ S capital ඩොට් එකේ එන්නේ මේ Java util කියන මෙන්න මෙතන විතරයි ඩොට් එක ඉන්නේ ඊට පස්සේ අර විදිහටම අපේ ක්ලාස් එක මෙහෙම කරලා දානවා public class අපි මේක එක්සැම්පල් එකක් කියලා ගමුකෝ example 1 හරිද කර්ලි බ්‍රැකට් එක ඔන්න ඕපන් කළා ඊළඟට මේන් මෙතඩ් එක දානවා මොකක්ද public static void main string ඔන්න අපි මේන් මෙතඩ් එකටත් කර්ලි බ්‍රැකට් එකක් ඕපන් කරනවා හරිද ඊළඟට ඔන්න දැන් මෙතනින් පස්සේ තමයි මේ ස්කෑන් ඉන්පුට් එක අපි ස්කෑන් එක අපි දෙන්න ඕන වෙන්නේ. හරිද? ස්කෑන් එක දෙන්න ඕන වෙන්නේ කියන්නේ දැන් ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න එපයි අපි මොකක් හරි. ඒ කියන්නේ දැන් අපි අලුතින් නම්බර්ස් නම් ගන්නෙ දැන් හිතන්නකෝ xy කියලා අලුතින් අපිට දෙන්නෙක ගන්න ඕනේ. ඒ දෙන්නට එක වැලියුස් තියෙන්න පුළුවන්. වේරියබල් එකක් කොහොම ඔයාලා දන්නවනේ ඕන තරම් තියෙන්න පුළුවන් ඒකේ වැලියුස්. එතකොට
අපි දැන් දන්නේ නැහනේ හරියටම අපි ගන්නේ 6ද හරියටම 5ද දන්නේ නැහනේ. යූසර් කැමති එකක් දෙන්න පුළුවන්. ඕන කෙනෙක් ගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ ස්කෑන් එක දෙන්නේ. හොඳද? ඉන්පුට් එක කීබෝඩ් එකකින් ගන්න තමයි මේ ස්කෑන් එක අපි දාන්නේ. ඔන්න බලන්න. ඒක ටිකක් ලොකු වැඩි වුණා ගණන් ගන්න එපා. ස්කෑනර් මෙතනට ඔයාලා කැමති මොකක් හරි එකක් දෙන්න මම මෙතනට SN කියලා දෙනවා. හරිද? එතනදී S කැපිටල් වෙන්න ඕනේ නැහැ. ස්කෑන SN new අලුත් ඉන්නේ. new ස්කෑනර් මෙතනදී මෙහෙම එකක් එන්නත් ඕනේ system dot in. ඒ කියන්නේ නිකන් සිස්ටම් එකට අලුතින් ඉන්පුට් එකක් දෙනවා කියන එක. මෙතනදී මතක තියාගන්න සෙමිකෝලන් තමයි අපේ සින්ටැක්ස් එක වෙන්න ඕන. හරිද? මේ ස්කෑන් එක දාන එකේ තේරුම ඔබ්ජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්න එක. ඒ කියන්නේ ඉන්පුට් එකක් කීබෝඩ් එකෙන් ගන්න අපි යූස් කරන එක. හරිද? යූස් කරන මේ මොකක්ද ඒක කියන්නේ? දැන් මේන් මෙතඩ් එක වගේ යූස් කරන මෙතඩ් එක. හරිද? මේවා මේ විදිහට තියෙන්න ඕන. ඊළඟට ඔන්න දැන් මම දැන් ඔන්න එකක් දෙන්න. මට ඕනේ නම්බර් එකක් දෙන්න. ඉන්ට් නම්බර් එක. දැන් අපි දැනගන්න එපේ අපි දෙන්න ඕන නම්බර් එක මොකද කියලා. ඉන්ට් නම්බර් එකක් තමයි මට දෙන්න ඕන. ඉන්ට් මම මෙතන දානවා input data. input data මමයි SN මතක තියාගන්න. දැන් ඔන්න ඔයාලා මේක තමයි ඔයාලගේ අලුත් data. මේක තමයි variable එක. හොඳද? දැන් අපි කලින් A B X Y ඔය විදිහට ගත්තේ. ඒව variables නේ. ඒ වගේ මෙතනදී variables එක වෙන්නේ input data එක. හොඳද? variable එක input data කියන එක. ඒකේ data type එක තමයි int කියන එක. integer එකක් එක. හොඳද? දැන් අපි දැන් අලුත් කෙනෙක් වෙන දෙන්නේ නැහැ. අලුත් කෙනෙක් කියන්නේ අපි කොහෙවත්ම දන්නේ නැති සංඛ්‍යාවනේ අපි මෙතන දෙන්න යන්නේ. අපි මොකද කරන්නේ? අපි මෙයාව යූසර්ගෙන් ගන්න ඕන නිසා අපි කරන්නේ දැන් ස්කෑන් කියලා මේ අපි කෙනෙක්ව හඳුන්වා දුන්නානේ. මෙන්න මෙයාට පුළුවන් කිව්වනේ මම කීබෝඩ් එකෙන් ඉන්පුට්ස් ගන්න. ඔන්න දැන් එයාව අපි මෙතන දානවා මේ කැපිටල් නෙවෙයි යන්නේ මට පොඩ්ඩක් ලොකුවට මේක ලියවෙන්න. කැපිටල් නෙමෙයි මේ මෙතන තියෙන එකමයි මෙතන තියෙන්නේ. හරිද? SN ඊළඟට ඩොට් මෙතනට අපි දාන්නේ data type එක. data type එක කියන්නේ next කියලා දාලා int එකක් නෙමෙයි int කියලා දානවා. මෙතන දැන් double එක ගන්න next double. ඡාය එකක් නම් පොඩ්ඩක් දිගට එන්න ඕනේ. ඒක මම පස්සේ කියන්නම්. int එකක්නේ next int කියලා දානවා. හොඳද? double එකක් නම් එහෙමයි. තව string එකක් නම් next කියලා ඒකෙත් විදි දෙකක් තියෙනවා. ඒකෙදි next line කියන එක අපි පාවිච්චි කරන්නේ. මෙහෙම next int කියලා දාලා මෙන්න semicolon දානවා. හොඳද? මේක තේරුණානේ? අශානි තේරුණා නේද? ඔයාගෙන තමයි මට බය. තේරුණා. හරි. මං තේරුණේ දෙන්න තහන්න. හරි. ඊළඟට දැන් integer value එකක් enter කරගන්න තමයි අපි මේ යන්නේ. ඒක enter වෙන්නේ input data කියන variable එකට තමයි යව save වෙන්නේ. හොඳද? දැන් මෙතනදී enter වෙන එක නේ input data කියන variable එකට තමයි save වෙන්නේ. දැන් ඔන්න අපි දෙනවා මොකද්ද? system ඔන්න දැන් අපි print statement එක දෙනවා system.out.println නිකම්ම input data. ඒ කියන්නේ අපි දැන් අපිට ඕන data එක ඔන්න අපි මෙතන දැන් type කරගන්න යන්නේ. input data semicolon ඔන්න දැන් මොකද කරන්නේ? අපි main method එකට දාපු curly bracket එකකින් යව වහනවා. class එකට දාපු මේ curly bracket එකකින් යව වහනවා. ඔන්න ඕක තමයි සරලවම කියන්නේ user ගන්න කියන මේකේ තේරුම. මේකෙදි output එක විදිහට අපිට එන්නේ මොකද්ද? මම output එක දාන්නම්කෝ රතු පාටින් output එකෙන් හිතන්න ඕන මම දැන් දෙන්නේ number 5 කියලා. ඔන්න 5 එක පාරක් type වෙනවා. ඊළඟට ආපහු 5 type වෙනවා. අයි input data එක විදිහට මම දෙන්නේ 5. මොකද්ද කම්පියුටර් එක විසින් මට print කරලා දෙනවා. ඒ අදාළ මම දාපු input data එක. 5. තේරුණාද? මේක කරපු විදිහ තේරුණාද? user දුන්න input එක මේ ස්ක්‍රීන් එකේ print කරලා පෙන්නන එක තමයි වෙන්නේ. හරි. ඕක තේරුණාද? ඔව්. හරි මොනවද කිව්වා ඔව් කියලා වෙන්න ඉති කියන්නේ නැත්තේ නේද? මට තේරුන්නේ නැහැ කිව්වේ. ඔව් මං ඔව් කියලා කිව්වේ. හරි. හරි අනිත් අයටත් මං හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. දැන් ඔය එක data එකක් විතරක් අපිට එන්ටර් කරගන්නනේ. අපිට data දෙක තුනක් එන්ටර් කරනකොට මතක තියාගන්න
මේ දෙන්නව මේ විදිහට මෙන්නේ නැහැ හොඳද? ඒ කියන්නේ ඇයි කියලා ඇයි කියලා කියන්නේ ආයි කියලා දෙන්න කියලාද කියන්නේ? මට පොඩ්ඩක් ඔය ආයි කියලා දෙන්න කියලා වෙන්නේ නැති කියනවා ඇත්තේ. හරි. මොන කැලලද වලට තේරුනේ නැති චතුරයි? මුලම ඉන්නන්න නැත්තම් ඔයා මං හිතන්නේ මුලදී හිටියේ නැද්ද කොහෙද එක්කෝ? උල ටික ඉඳන් කියලා දෙන්න යාට. හා හරි. දැන් මෙහෙමනේ. මේ import java util scan කියන එකේ තේරුම දැන් අපි මේ user එකෙන් input එකක් ගන්න යන. කියන්නේ පාවිච්චි කරනවා. පාවිච්චි කරන කියන්නේ අපි. අපිට ඕන numbers අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන් වෙන්න තමයි අපි මේක පාවිච්චි කරන්නේ. හරිද? එතකොට මේ import java මේකේ තේරුම තමයි අපි scan class එකක් import කරන්න යන්නේ. හරිද? හඳුන්වා දෙන්න යන්නේ මෙයාලට ඕන දැන් අපි මෙහෙම user එකෙන් input එකක් ගන්න යන්නේ කියන එක කියන්න තමයි නිකන් අර entrance එකක් වගේ ගන්න යන්නේ මේකට. හරිද? ඔන්න ඕක. ඊළඟට මේ දෙක වල කොහොමද දාන්නවනේ මේ තියෙන public class එක class name එක දැම්ම මේ තියෙන main method එක. ඒකත් ඔයාලා දාන්නවා. ඊළඟට දැන් අපි මෙතනදී කියන ඔන්න ස්කෑන් එකක් එන්න යන්නේ කියලා. මෙතනදී අපි ස්කෑන් එක පෙන්නනවා. සිස්ටම් එකට දානවා. හරිද? ඒ කියන්නේ අපිට කීබෝඩ් එකේ ඉන්පුට් එකක් ගන්න පුළුවන් විදිහට අපි මේ ප්‍රෝග්‍රෑම් එක හදනවා. ඒකට අපි පාවිච්චි කරනවා මේ ස්කෑන් කියන. මේක කොහොමද තියෙනවන එක. මෙයා නියතයක්. හොඳද? මේ SN කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට කැමති එකක් ගන්න පුළුවන්. SC කියලා ගන්න පුළුවන්. නැත්නම් අර මෙතන දාලා දෙන ඉන්පුට් කියන එක උනත් ඔයාලට මෙතන ස්කෑන් එකට ගන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ස්කෑන් කියලා දාලා මෙතන මම SN කියලා ගත්තේ. ඔයාලට කැමති එකක් ගන්න. සමානයි new scanner system.in. මේ කියලා තියෙන්නේ මෙතනදී අපි ඔබ්ජෙක්ට් එක ක්‍රියේට් කරනවා. ඒ කියන්නේ කීබෝඩ් එකෙන් ඉන්පුට්ස් ගන්නවා. හරිද? මේ තැන්වලදී මතක තියාගන්න මේ S එක, මේ S එක සහ මේ S එක කැපිටල් විය යුතුයි. ස්කෑන මේ තියෙන මෙතන ස්කෑන මේ කියන්නේ නිව් ස්කෑන එක. අලුත් ස්කෑන එක සිස්ටම් එකට දානවා. ඒ කියන්නේ නිකන් අපි දෙන එක ස්කෑන් කරලා ඩිස්ප්ලේ කරනවා වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. මෙයා තමයි මේ අපිට එහෙම ඉන්පුට් එකක් දෙන්න මේ කෝඩ් එක විදිහට ඉන්නේ. හරිද? මෙතඩ් එක වගේ ඉන්නේ මෙයා. තේරුණාද චතුරායි? අවුලක් නැහැනේ. ඔයාට බය තේරෙන්නේ නැති තැනදීම කියන්නේ. ඊළඟට දැන් මම දෙන්න යන්නේ නම්බර් එක. මට ඉන්ටිජර් එකක් තමයි කම්පියුටර් එකට දෙන්න ඕනේ. ඒක නිසා මම data type එක විදිහට ගත්තී. ඔයාලට නමක් නම් දෙන්න ඕන. ඔයාලා ගන්න string කියලා. str. ඔයාලට ඔයාලගේ නම නම් පෙන්වන්න ඕන. str කියලා දාලා මෙතනින් input data. මෙතන වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් ඔයාලට කැමති එකක් දාගන්න පුළුවන්. මම මෙතනදී input data කෙනෙක් ගත්තා. සමානයි. අපි මෙතනදී දැන් method එකක් දැම්මනේ user ගෙන් input එකක් ගන්න. එන්න මේ මෙතඩ් එකේදී අපි පාවිච්චි කරපු. ඒ කියන්නේ දැන් අපි ස්කෑන් කරලා හඳුන්වා දීපු පදය තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ස්කෑන් කරලා SN කියන පදය තමයි හඳුන්වා දෙන්නේ. මේ SN කියන කෙනා තමයි මේ පෙනී හිටින්නේ දැන් මේ ඉන්පුට් එක දෙන්න කියන එක තමයි මේකෙන් කියන්නේ. හරිද? එතකොට ඉන්පුට් data සමානයි SN. අපි මොකද්ද පෙන්වන්නේ මෙතන data type එක int එකක්. ඒක නිසා අපි next int කියලා දානවා. මෙතන string කන්නම් next line කියලා කියනවා සහ next කියලා නිකම්මත් තියෙනවා. ඒ දෙකේ වෙනස මම කියලා දෙන්නම්. මෙතනදී int ගන්න නිසා next int දානවා. ඊට පස්සේ මෙහෙම brackets දෙකක් දාලා semicolon දානවා. ඊළඟට මතක තියාගන්න මේ හැම එකකින්ම අන්තිමට semicolon එන්න ඕන. මේ brackets එන්නේ curly brackets එන්නේ class එකටයි main method එකටයි. ඒ මෙතනදී import එකට semicolon ඇවිත් තියෙන්නේ. ඊළඟට අන්තිම පියවරට යනවා. මට දැන් මේ මොකද්ද ඉන්පුට් එකක් දුන්නානේ. මම කම්පියුටර් එකට දුන්න ඉන්පුට් එක මට ඩිස්ප්ලේ කරගන්න ඕනේ. ඒක තමයි මේක ඔයාලා කොහොමද හදන්න print statement එක. ඒ කියන්නේ මේකෙන් වෙන්නේ මම දීපු ඉන්පුට් එක කම්පියුටර් එකේ ඩිස්ප්ලේ වෙලා පෙන්නන එක. මේ තියෙන එක මම දුන්න 5යි කියලා සංඛ්‍යාවක්. ඔන්න මට ඩිස්ප්ලේ කරලා පෙන්නන 5 කියලා. තේරුණාද? සතුර අයියේ තේරුණාද? අනිත් අය කවිඳු අයියේ ඔයාලට තේරුණානේ? හරි. බෑර තේරෙනවද? ඔය පාර සතුරගේ නෑ. ඔයා තාම කල්පනා කරනවද නැත්නම්? හරි තේරුණානේ? ඔයාලට දැන් තව පොඩි එක්සර්සයිස් එකක් දෙන්න යන්නේ මේක සම්බන්ධ. ඔයාලා තනියම මට එකක් කරලා පෙන්නන්න.
මෙන්න මේකයි ප්‍රශ්නේ. හරිද? ඔයාලා මට මම ප්‍රශ්න ඉක්මනට කියන්න නැත්නම් අපේ මේක මේ ඉවරයක් වෙනවා. ප්‍රශ්නේ තමයි මේක ලියා ගන්න ඕන කොහොමද ලියා ගන්න ඉක්මනට. ප්‍රශ්නේ තමයි ඔයාලට කියනවා ඉන්ටිජර් නම්බර්ස් 3ක් ගන්න කියලා කියනවා. ඉන්ටිජර් නම්බර්ස් 3ක් ගන්න කියලා කියනවා. හරිද? ඔයාලට කැමති විදිහකට මේව නම් කරගන්න ABC වෙන්න පුළුවන් XYZ ඕන කැමති විදිහකට නම් කරගන්න. 3ක් තියෙනවා. ඉන්පුට්ස් 3ක් මේවා ඉන්ටිජර්ස් ඉන්පුට්ස් 3ක් තියෙන්න ඕන. එතකොට මේ තුන්දෙනාගේ මේ තුන්දෙනා ඕගොල්ලන්ගේ කැමති දැන් මට ඕනේ මම කැමති නම්බර්ස් 3 දාලා මම ගන්න ඉන්ටිජර්ස් විතරයි මම කැමති නම්බර්ස් 3 දාලා මට ඕනේ මේ සම් එකයි ඔක්කොම කියන්නේ නැහැ මං ඇවරේජ් එකයි සබ්ට්‍රැක්ෂන් එකයි ඔය ඇති එකක් දෙන්න ප්‍රොඩක්ට් එකයි ඔය ටික මට මේ ටික ඕනේ දැන් ඔයාලා ඉන්පුට් මේ ගන්නවා විතර නෙවෙයි ඔයාලට තව හිතන්න දේවල් තියෙනවා මේකේ. ඔයාලා ඉන්පුට් නම්බර්ස් 3ක් ගන්නත් ඕනේ. කැමති විදිහකට ඒවා නම් කරගන්න. ඒ ගන්න ඒ වගේ මට මේ ටික හදලා පෙන්නන්නත් ඕනේ. හරි. ඔයාලා හදාගෙන යන්න. මේ මීටින් එක එන්න වෙයි. ඊළඟට ලොග් වෙන්න.